පුදුකුඩිරිප්පු ඉරණපලේ ප්‍රදේශයට ඇතුළු වී සිටින 58 වන සේනාංකය එහි LTTE පොලිසිය ඇතුළු වැදගත් ස්ථාන ගණනාවක්ම සියතටගෙන මුලතිව් නගරය බිඳවැටීමෙන් පසු LTTE පරිපාලනය ස්ථාපිත කර ඇත්තේ ඉරණපලේ ප්‍රදේශයේ. මුලතිව් මුල්යාවේලි සිටයි මෙම LTTE පොලිසියද ඉරණපලේ වෙත ගෙනවිත් ඇත්තේ. පුදුකුඩිරිප්පු වලට අයත් ඉරණපලේ කොම්පාවිල් සෙන්ටෝලේ ඇතුළු ගම්මානවලට ඇතුළු වීමට අවතැන් වූ ජනතාවට LTTE ඉඩ දී නැහැ. අවතැන් වූ ජනතාව පදිංචිව සිටි කූඩාරම් ඉදිකළ ප්‍රදේශයක් පුදුකුඩිරිප්පු වල මෙතෙක් අත්පත් කරගත් ප්‍රදේශයෙන් හමු නොවීමෙන් එය පැහැදිලි. LTTE නායකයන් බහුතරයකගේ නිවාස පිහිටා ඇත්තේ මෙම කලාපයේයි. ඒ අතර දැවැන්ත මන්දිරද දැකගත හැකියි. මේ ප්‍රදේශයේ සිටි LTTE නායකයන් නිවාස අතහැර දරුමල්ලන් සමග පුදුමාතලන් පොක්කනේ යුදමුක්ත ප්‍රදේශයේ දැන් සැඟව සිටිනවා. LTTE පසුබසිද්දී රැගෙන ගිය සියලු සම්පත් ඇත්තේ පුදුකුඩිරිප්පුහි ඉතුරුව ඇති මෙම භූමි ප්‍රදේශයේයි. ඉරණපලෙයි ඒ අතර ප්‍රධාන වෙනවා. මුළුමනින්ම ඉරණපලේ ප්‍රදේශයේ බලය තහවුරු කිරීම දැන් ක්‍රියාන්විතයේ ඉලක්කයයි. මේ අතර ඉරණපලේ ප්‍රදේශයට උතුරින් වූ කොම්පාවිල් ප්‍රදේශය මුළුමනින්ම දැන් හමුදාව යටතේයි පවතින්නේ. රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද කොම්පාවිල් ප්‍රදේශයේදී දැකගත හැකියි. 2002 සටන් විරාම ගිවිසුම් සමයේදී LTTE සිය නායකයන්ගේ වාසස්ථාන පිහිටි මේ ප්‍රදේශයට සියලු පහසුකම් ලබාගෙන ඒ නවය මාර්ගයට විදුලිය ලබා දීමට ගෙන ආ විදුලි කණු සිටුවා ඇත්තේ පුදුකුඩිරිප්පු වල මේ ප්‍රදේශයේ. දැවැන්ත ජෙනරේටර් මගින් තෙකලා විදුලිය මේ ප්‍රදේශයට ලබාගෙන එහෙත් ඒ සියල්ල LTTE විසින්ම දැන් විනාශ කරලා. අවසන් ඉලක්කය හඹා යන 58 වන සේනාංකය සිය බට කණ්ඩායම් ඉතුරු ඇති පුදුකුඩිරිප්පුහි LTTE මර්මස්ථාන එකින් එක බිඳ දමමින් සිටිනවා. යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ විශ්මයජනක යුද සැලසුම් සහ නායකත්වය හමුවේ LTTE සියලු නායකයන් අද මරබියෙන් පසුවන බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා අවසන් ක්‍රියාන්විතයේ නිරත සොල්දාදුවන් හමුවේ ප්‍රකාශ කළා. භූමිය මුදා ගැනීමේ වේගයට වඩා සතුරන් උපරිම ප්‍රමාණයක් විනාශ කිරීමේ වේගය හමුදාපතිවරයාගේ ප්‍රමුඛතාවයි. මුළුමනින්ම භූමිය නිදහස් කරගන්නා විට LTTEද අවසන්ව තිබීම එහි අරමුණයි. සිවිල් ජනතාවට කිසිදු හානියකින් තොරව එම අරමුණ ජය ගැනීමේ අභියෝගය මෙතෙක් සාර්ථකව යුද හමුදාව ඉටු කර ඇති බවද 58 වන සේනාංකාධිපතිවරයා ප්‍රකාශ කරනවා. සිය දරුමල්ලන් සමග සිවිල් වැසියන් දිනපතා සිය දහස් ගණනින් හමුදා රැකවරණයට පැමිණීමෙන් යුද හමුදාව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු කෙරෙනවා. எங்க கடையில போறீங்க? ரைட் போங்க. අද දිනේ දහසකට ආසන්න සාමාන්‍ය ජනතාව LTTE ග්‍රහණයෙන් මිදී හමුදා රැකවරණයට පැමිණියා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩිරිප්පු සිට